බලන්න මේ වීඩියෝ එකේ ඉන්න කෙනාව ඉන්න කොහේ නැකියන් රහසක් දුවෙක් වගේ. එහෙම කරපුවාම පුතේ මෙතෙන්ට දැනෙන සතුට කියන්නවත් බෑ. මේ දැනුත් මගේ ඇඟ කිරි වැටෙනවා. මං වගේ වෙනවද ඔයගොල්ලෝ? මේ එයා තමයි අර ගොඩාක් අහිංසක සත්ගුණවත් ආදරණීය ටීචර් අම්මා. අර පොලිස් ස්කෝට් එකක් අරගෙන ශිෂ්‍යත්ව ළමයින්ගේ සම්මාන ප්‍රදාන උත්සවයකට සහභාගී වුණේ. දැන් අලුත්ම කතාව ටීචර් අම්මා ගහපු කික් ෂොට් එක. ටීචර් අම්මගේ කික් ෂොට් එකට තරුණයෙක් ඉස්පිරිතාලේ නැවතිලා මේ තරුණයා ටීචර් අම්මා ගාව වැඩ කරපු පරිගණක ක්‍රියාකාරකයෙක්. ඉතින් මට ඔයාට ටීචර් අම්මා උදාහරණයක් අරන් කියන්න තියෙන්නේ ටීචර් අම්මා වගේ හරි ආදරෙන් ගොඩාක් ආදරෙන් රත්තරන් පුතේ කියලා කතා කරන මිනිස්සු ඉන්න ඕනේද? වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ අන්න ඒ වගේ මිනිස්සු. ඇඟ ඇතුලේ ඉන්න චරිතය වහංගගෙන ඒ චරිත මරාගෙන අලුත් චරිත රඟපාන ඔය ටීචර් අම්මා වගේ අයගේ ගොඩාක් පරිස්සම් වෙන්න. අර වෛරල් වෙච්ච වීඩියෝස් වල තියෙනවා වගේ ටීචර් අම්මා කියන්නේ ඔය තරම් අධි සංවේදී කෙනෙක් නම් ඒ තරම්ම මිනිස්සු ගැන හිතන සානුකම්පිත කෙනෙක් නම් ටීචර් අම්මට පුළුවන් ද මිනිස්සෙට මොනම වැරද්දක් කළත් අතක් උස්සන්න. හැබැයි ටීචර් අම්මා අත උස්සලා නෙමෙයි කකුල උස්සලා තියන්නේ. ඒකත් තරුණයෙක්ගේ උෂණ කෝෂ දෙක තැලෙන්න තරම් හිතන ටීචර් අම්මා කොයිතරම් සංවේදී කෙනෙක් වෙන්න ඇතිද කියලා. ගොඩාක් හොඳයි ආදරණීයයි කියලා ඔප්පු කරන්න හදන මිනිස්සු කැමරාව ඉස්සරහා විතරයි රඟපාන්නේ කියන්න මේක හොඳම උදාහරණයක්. ඉතින් මට අන්තිම වශයෙන් ටීචර් අම්මට කියන්න තියෙන්නේ අනේ රත්තරන් ටීචර් අම්මේ ඔයාව අනුකරණය කරලා ඔයා පස්සෙන් හැදෙන වැඩෙන පුංචි මොළ කැටි ගොඩක් තියෙනවා. පුංචි දරු පැටව ගොඩක් ඉන්නවා. ඒ පුංචි දරුවන්ගේ මොළ කැටි ටික විනාශ කරන්න නැතුව පුංචි දරුවන්ට ආදර්ශයක් වෙන්න පුළුවන් නම් පුංචි දරුවන්ට ආදර්ශයක් වෙන්න.